අපි උත්තරේ බලමු. ගොඩක් අය try කරන්න නැතිනේ. මම හිතනවා ඔක try කරන්න නැති කියලා. මොකද එච්චර ලොකු දෙයක් නෑ මේක ඇතුලේ. අර සාමාන්‍යයෙන් 9 10 11 පන්තියක වගේ ළමයෙක්ට ඔක හිතන්න පොඩි රේන්ජ් එකක් තියෙනවා. මොකද එයාලා ඉගෙන ගන්න පසුබිමත් සහ ඉස්කෝලේදී හැදෙන ගණන් ප්‍රමාණයත් එක්ක ඔක අහු වෙනව අඩුයි. ගොඩක් එක්සෑම් වලටත් ඔය වගේ වහන අඩුයිනේ. කලාතුරකින් තමයි ඔය වගේ ගණන් අහන්නේ. ඉතින් මේක අර ඔලිම්පියාඩ් ලෙවල් එකේ එහෙම ලොකු ඇත්තටම සරලව රොකට් සයන්ස් නෑ මේක අස්සේ. හරි. ඉතින් සරලව හදන්න පුළුවන්. ඒ පොඩි දෙයක් හිතන්න ඕනේ. එහෙමයි කියලා ඔයාලට හදාගන්න බැරි වුණා කියන වලට ගණන් බෑ කියන එකක් නෙමෙයි. මේක වර්ධ වටහා ගන්නත් එපා. මේ දේවල් උත්සාහ කරලා අර දිනදා අර පුහුණු වීම කරොත් ඔයාලටත් සරලව මේක හිතන්න බැරි කමක් නෑ. හරි. රයිට්. අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. හරි. රයිට්. දැන් මෙතන ට්‍රපීසියමක් නේ තියෙන්නේ. ට්‍රපීසියමක වර්ගඵලය සඳහා අපි සූත්‍රය දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒතර වර්ගඵලය කියන්නේ පුතා වර්ගඵලය සමානයි භාගයක් වෙන මෙහෙම කතාවක් නියන්නේ. සමාන්තර පාද දෙකෙහි එකතුව ගුණ කිරීම ලම්බෝස. කොහොමද යන්නේ? භාගයක් සමාන්තර පාද දෙකෙහි එකතුව ගුණ කිරීම ලම්බෝස. ඔක තමයි වර්ගඵලය සඳහා සූත්‍රය. මොකේද? ට්‍රපීසියම් ය. පටල ගන්න එපා. එතකොට මේ ට්‍රපීසියමේ සමාන්තර පාද දෙකෙහි එකතුව ගන්න අපිට දත්ත දීලා තියෙනවා. ලම්බෝස තමයි ප්‍රශ්නේ මෙතන. ලම්බෝස දන්නේ නැහැ. මෙන්න මේ දිග දීලා තියෙනවා. ඒකෙන් අපිට එහෙම ලොකු දෙයක් ගන්න බෑ. වර්ගඵලයට වර්ගඵලය ASCII තියෙන ප්‍රකාශනය ASCII මෙන්න මෙයාගේ මේ BC පාදයට අදාළ එකෙන් මොකුත් සම්බන්ධයක් ඉන්නේ නැහැ. සමාන්තර පාද දෙකයි ලම්බෝසයි තමයි ඔකට සම්බන්ධ වෙන්නේ. මේක ලම්බෝස වෙන්න හේතුව තමයි මෙතන ඉඳන් මෙතන අංශක අණුවක් හදලා තියෙන්නේ. අපි බලමු ලම්බෝස හොයාගන්න මෙතන කරන්න තියෙන අපිට පොඩි වැඩක්. මෙන්න මෙතන වලට පේනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් අපිට හදාගන්න පුළුවන්. මේ දිග ගෙනල්ලා මෙතෙන්ට shift කරොත්. ඒ කියන්නේ මේ ගෙනල්ලා මෙතෙන්ට හයි කරනවා. ඔන්න ඔය විදියට. හරි. හයි කරාට පස්සේ මෙතනත් අංශක අණුවයි කියලා ගන්න පුළුවන්. කෙලින්ම AD දිග නෙවෙයි තියෙන්නේ. හරි. ඒතර මේක අපි නිකමට හිතමු දැන්ට x කියලා. එහෙනම් මෙතනත් x කියලා ගත්තොත් මෙතනින් දැන් අපිට තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය තමයි 13 කියලා දීලා තියෙන්නේ. ඒතර මේක x මෙන්න මේ මුළු දිග 18යි. ඒතර මේ දිග 13යි කියන්නේ මෙතනත් 13යි නේ සෙන්ටිමීටර. මෙතනත් සෙන්ටිමීටර 13යි. මේ 18න් මේ 13 අඩු වුණාම මෙතන සෙන්ටිමීටර 5යි කියලා. මෙතන සෙන්ටිමීටර 5යි. දැන් අපිට පේනවා මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණයයි තවත් පාදයක් අපි දන්නවා. අපි පයිතගොරස් සම්බන්ධය දන්න හින්දා අපිට පුළුවන් x වල දිග හොයන්න. එහෙනම් අපිට ඔන්න පයිතගොරස් සම්බන්ධය පාවිච්චි කරලා 13 වර්ගය සමානයි x වර්ගය ධන 5 වර්ගය. 13 වර්ගය 169යි x වර්ගය ධන 5 වර්ගය 25යි. 169 මේ 25 අඩු කරන්න. එතකොට එනවා 169 ඍණ 25 සමානයි x වර්ගය. x වර්ගය සමානයි 169 25 අඩු කරාම 147. කියන්නේ x සමානයි වර්ගමූල 147. එහෙනම් x සමානයි කිය දෙන්නේ 12 සෙන්ටිමීටර. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට x වල දිගක් තියෙනවා සෙන්ටිමීටර 12යි. දැන් අපිට වර්ගඵලය හොයන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙනම් වර්ගඵලය ලියමු. වර්ගඵලය සමානයි භාගයේ ගුණ කිරීම සමාන්තර පාද දෙකෙහි එකතුව 13 ධන 18 ගුණ කිරීම ලම්බෝස 12යි. මෙතනම අපිට 2ට 2 1යි 12ට 2 6යි කියලා කපන්න පුළුවන්. 18යි 13 එකතු කරන 8යි 3යි 11යි එකක් ඉතුරුයි 1 1 2 1 3යි 31 වරක් 6 ගත්තා නම් 6. ඒතර 6 වරක් 1 6යි 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර 186යි කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් මෙතන ඇත්තටම හිතන්න දෙයක් කියලා තිබ්බේ මොකද්ද? මෙන්න මේ කඩේර ගහගන්න එක අපිට හිතෙන්න ඕනේ. හරිනේ? රයිට්. ඉතින් මේ දේවල් හොඳට බලලා කරලා මේ දේවල් පැහැදිලිව දිනපතා පුහුණු වීම තුලින් අපිට පුළුවන් මේ හැකියාව ඔයාලටත් ගන්න පුළුවන්. හරි? ඉතින් නිතර පුහුණු වෙන්න මේ විදිහට.